සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් ටෙක් මීඩියා YouTube channel එකට. හරි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාට තියෙන QR code එක සම්බන්ධ ගැටලු කොහොමද විසඳගන්නේ කියලා. ඉතින් මේ WorldPass GOV.lk කියන වෙබ්සයිට් එක හරහා දැනට QR code ලබාගatti සහ ලබාගත් QR code සඳහා තියෙන සියලුම ගැටලු වලට මේ වෙද්දී විසඳුම් ලබා දීලා තියෙනවා. අපි බලමු ඒ විසඳුම් මොනවද කියලා. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි මුලින්ම ඔයා මේ වෙබ්සයිට් එකට එන්න worldpass.gov.lk කියන මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. ඊට පස්සේ මුලින්ම එතන තියෙනවා vehicle registration and vehicle login කියලා බටන් දෙකක් තියෙනවා. ඒකෙන් ඕනම බටන් එකක් ඔයා ක්ලික් කරන්න. මම මෙතන vehicle registration කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් frequently asked questions කියලා මෙතන ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ අපිට ඕපන් වෙන මෙන්න මේ විදිහට PDF එකක් එතනදී QR code ලබා ගැනීම සම්බන්ධයෙන් සියලුම ගැටලු වලට උත්තර ලබා දීලා තියෙනවා මෙන්න මේ PDF එක හරහා. ඉංග්‍රීසි වලින් තමයි මුලින්ම මේ question and answers දීලා තියෙන්නේ. ඉතින් තේරුම් ගැනීමේ පහසුව සඳහා අපි බලමු සිංහලකෙන්ම මොනවද මේ questions සහ මොනවද ඒවට දීලා තියෙන answers කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ මගේ වාහනයත් මගේ දුරකථන අංකයත් වෙනස් වී නැත්නම් මට දැනට තිබෙන QR code එක භාවිතා කරගෙන යා හැකිද කියලා. ඒකට උත්තරේ දීලා තියෙනවා ඔව් දැනට තිබෙන QR code වළංගුයි. ඔබ ලියාපදිංචි කර ඇති දුරකථන අංකය භාවිත කර වෙබ් අඩවියට ලොග් වීමෙන් ඔබගේ QR code එක ලබා ගන්න පුළුවන් කියලා. හරි ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ වාහනයත් ඔයාගේ ෆෝන් නම්බර් එකත් වෙනස් වෙලා නැත්නම් ඔයාට QR code එකම ලබා ගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකට ලොග් වෙලා මෙන්න මේ vehicle login කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට ඔයාගේ මොබයිල් නම්බර් එක ටයිප් කරලා send OTP කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකට එන OTP එක ටයිප් කරන්න. ඊළඟ ස්ටෙප් එකේදී ඒ OTP එක ටයිප් කරාට පස්සේ ඔයාලට පුළුවන් QR code එක ලබා ගන්න. හරි ඊට පස්සේ දෙවෙනි ක්වෙස්චන් එක තමයි පෙර හිමිකරු විසින් QR code එකක් ලියාපදිංචි කර ඇති වාහනයක් මම මිලදී ගත්තා. නව හිමිකරුවා ලෙස මට QR code එක ලබා ගන්නේ කොහොමද? එතකොට ඒකට ආන්සර් එක විදිහට දීලා තියෙන්නේ ඔබ වාහනය වෙබ් අඩවිය නැවත රෙජිස්ටර් කළ යුතුයි. එවිට නව QR code එකක් ලබා ගත හැක. මෙය 2026 මාර්තු 17 සිට ලබා ගන්න පුළුවන්. අද සිට තමයි මේ වගේ ප්‍රශ්න තියෙන අයට QR code එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මෙතනදී ඔයා worldpass.gov.lk කියන වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ vehicle registration කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ එන ඉන්ටර්ෆේස් එකේ තියෙන ඩීටේල්ස් ටික ෆිල් කරාට පස්සේ ඔයාලට පුළුවන් අලුත් QR code එකක් ලබා ගන්න. ඊළඟ ක්වෙස්චන් එක තමයි මගේ වාහනය වෙනත් පුද්ගලයෙකුට හිමිකම් මාරු කර තිබේ නම් මම කුමක් කළ යුතුද? ඒකට ආන්සර් එක විදිහට දීලා තියෙන්නේ ඔබගේ ලියාපදිංචි දුරකථන අංකය භාවිත කර OTP මගින් තහවුරු කර ලොග් වී delete profile විකල්පය තෝරා පැරණි වාහනයේ QR code එක ඉවත් කරන්න. එවිට නව හිමිකරුට වෙබ් අඩවිය නැවත රෙජිස්ටර් කර නව QR code එකක් ලබා ගත හැක. පසුව ඔබට එම දුරකථන අංකය භාවිත කර නව වාහනයක් රෙජිස්ටර් කර QR code එකක් ලබා ගත හැක. මෙය 2026 මාර්තු 17 සිට ලබා ගත හැක කියලා තියෙනවා. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ලොග් වෙලා දෙවෙනි බටන් එක ක්ලික් කරලා ලොග් වෙලා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා ඊට පස්සේ OTP එක දීලා ලොග් වෙන්න. ඊට පස්සේ අර ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙමත් අලුතෙන් රෙජිස්ටර් වෙලා QR code එකක් ලබා ගන්න. අන්න ඒක තමයි මෙතනදී මේ ආන්සර් විදිහට මෙතනදී දීලා තියෙන්නේ. ඒකත් කරන්න පුළුවන් වෙන්නේ 2026 මාර්තු 17 සිට තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අද සිට. හරි ඊළඟට හතරවෙනි ක්වෙස්චන් එක විදිහට තියෙන්නේ මගේ දුරකථන අංකය දිගු කාලයක් භාවිත නොකළ නිසා රීසයිකල්ඩ් නම් කුමක් කළ යුතුද? මෙතනදී කියන්නේ ඔයා කලින් QR code එක ලබා ගත්තී දීපු ෆෝන් නම්බර් එක දැනට පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට මොකක්ද කරන්න කියලා. හරි ඒකට ආන්සර් එක විදිහට දීලා තියෙන්නේ ඔබ වාහනය වෙබ් අඩවිය නැවත රෙජිස්ටර් කළ යුතුයි. එවිට නව QR code එකක් ලබා ගන්න පුළුවන්. මේකටත් කරන්න තියෙන්නේ පළවෙනි බටන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. අලුතින්ම රෙජිස්ටර් වෙලා QR code එකක් ලබා ගන්න කියලා තියෙන්නේ. ඒකත් ක්‍රියාත්මක වෙන්නේ 2026 මාර්තු 17 සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියට. මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට ගිහිල්ලා vehicle registration කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් අලුතින්ම රෙජිස්ටර් වෙන්න. කලින් ෆෝන් නම්බර් එක දැනට යූස් කරන්නේ නැත්නම්. පස්වෙනි ක්වෙස්චන් එක තමයි මම අලුතින් මිලදීගත් නව වාහනයක් සඳහා QR code එක ලබා ගන්නේ කෙසේද? ඒකට ආන්සර් විදිහට දීලා තියෙන්නේ සියලුම නව වාහන WorldPass වෙබ් අඩවිය මගින් රෙජිස්ටර් කළ යුතුය. යම් දෝෂයක් පෙන්වන්නේ නම් 2026 මාර්තු 17 දින නැවත රෙජිස්ටර් කිරීමට උත්සාහ කරන්න.
ඒ කියන්නේ අද සිට 2026 මාර්තු 17 දින සිට ඉදිරියට තමයි උත්සාහ කරලා තියෙන්නේ යම් මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම. අලුතින්ම රෙජිස්ටර් කරගන්න පුළුවන් මෙතනදී අලුතින්ම වාහනයක් සඳහා. හරි ඊළඟට 6 වෙනි ක්වෙස්චන් එක තමයි ඊළඟට 6 වෙනි ක්වෙස්චන් එක තමයි රෙජිස්ටර් කරන විට chassis number is incorrect යන දෝෂය පෙන්වන්නේ නම් කුමක් කළ යුතුද? ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ වාහනයේ හිමිකරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා එම තොරතුරු නිවැරදි කරවා ගත යුතුයි. ඒ කියන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඒ chassis number එක ඒ තොරතුරු නිවැරදි කරගන්න කියලා තමයි ආන්සර් විදියට දීලා තියෙන්නේ. 7 වෙනි ක්වෙස්චන් එක තමයි රෙජිස්ටර් කරන විට vehicle already registered යන දෝෂය පෙන්වන්නේ නම් කුමක් කළ යුතුද? ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ කරුණාකර 2026 මාර්තු 17 දින සිට දින නැවත උත්සාහ කරන්න. ඒ කියන්නේ 2026 මාර්තු 17 දින සහ ඉදිරියට උත්සාහ කරන්න කියලා තියෙන්නේ මේකට ආන්සර් එක විදිහට. හරි ඊළඟට 8 වෙනි ක්වෙස්චන් එක තමයි 8 වෙනි ක්වෙස්චන් එක තමයි 50cc අඩු වාහන සඳහා QR කෝඩ් රෙජිස්ටර් කරන්නේ කෙසේද? ඒකට ආන්සර් විදිහට ලබා දීලා තියෙනවා QR fuel pass ලබාගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වාහන සඳහා පමණි කියලා. හරි ඊළඟ ක්වෙස්චන් එක තමයි fuel pass වෙබ් අඩවිය ක්‍රියා නොකරයි. මම කුමක් කළ යුතුද? ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ fuel pass වෙබ් අඩවිය දැනට ක්‍රියාත්මකයි. තාවකාලික තාක්ෂණික ගැටලුවක් තිබේ නම් කරුණාකර මිනිත්තු කිහිපයක් රැඳී සිට නැවත වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කරන්න කියලා. හරි 11 වෙනි ක්වෙස්චන් එක තමයි OTP කේතය මට මිනිත්තු 2ක කාල සීමාව ඉක්ුත් වූ පසු ලැබෙනවා. මම කුමක් කළ යුතුද? ඒකට ආන්සර් එක විදියට දීලා තියෙන්නේ OTP කේතය OTP කෝඩ් එක කල්ලිකුත් වූ පසු ලැබේ නම් recent බොත්තම ක්ලික් කර නැවත OTP කේතයක් ඉල්ලන්න. හරි ඊළඟ 12 වෙනි ක්වෙස්චන් එක තමයි එකම නික් නම්බර් එක යටතේ වාහන කිහිපයක් රෙජිස්ටර් කළ නොහැක. මම කුමක් කළ යුතුද කියලා. ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ දැනට fuel pass පද්ධතියේ නික් එකකට සහ එක් දුරකථන අංකයකට එක් වාහනයක් පමණක් රෙජිස්ටර් කළ හැක. වෙනත් වාහනයක් රෙජිස්ටර් කිරීමට වෙනත් නික් එකක් සහ වෙනත් දුරකථන අංකයක් භාවිත කළ යුතුය කියලා. හරි ඊළඟ ක්වෙස්චන් එක තමයි ජෙනරේටර් වැනි වාහන නොවන භාවිත සඳහා fuel QR කෝඩ් එකක් රෙජිස්ටර් කළ හැකිද කියන එක. ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ දැනට fuel pass පද්ධතිය වාහන රෙජිස්ටර් කිරීම සඳහා පමණක් භාවිත කරයි. වාහන නොවන භාවිත සඳහා ඉන්ධන ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අනාගත තීරණ අනුව පහසුකම් හඳුන්වා දෙනු ඇත කියලා. ඊළඟ ක්වෙස්චන් එක තමයි fuel pass පද්ධතිය භාවිත කිරීමට ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍යද? ඒකට ආන්සර් විදියට දීලා තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය නොවේ. ස්මාර්ට් ෆෝන් හෝ කම්පියුටර් එකක් ඇති පුද්ගලයෙකුගේ උදව්වෙන් රෙජිස්ටර් කිරීම කළ හැක. රෙජිස්ටර් කිරීමෙන් පසුව QR කෝඩ් එක මුද්‍රණය කර ඒ කියන්නේ print out එකක් ලබා ගන්න පුළුවන් ඒ QR කෝඩ් එකේ. අවසාන ක්වෙස්චන් එක තමයි fuel pass වෙබ් අඩවිය බහුභාෂා සඳහා සහාය දක්වයිද කියලා. ඒකට ආන්සර් එක දීලා තියෙන්නේ ඔව් fuel pass වෙබ් අඩවිය සිංහල, තමිල් සහ ඉංග්‍රීසි භාෂා සඳහා සහාය දක්වයි කියලා. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට QR කෝඩ් ලබා ගැනීම සම්බන්ධයෙන් තිබුණු ගැටලු වලට පිළිතුරු මේ වීඩියෝ එක හරහා ලබා ගන්න පුළුවන් වුණා කියලා. හරි ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම online tech media YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ මම ඉස්සරහටත් අරගෙන එනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතන ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.